මෙතන ඇති තරුණ දූලා, තරුණ පුතාලා සමාජයට 1999න් මේ දහම් ගෝසාව පැතිරිලා, ධර්මයේ පැතිරිලා ලංකාවේ ඇහෙනකොට දෙවිවරු කියන්නේ නැති අන්න දහම් හඬ මනුලෝ පැතිරෙනවා. ඔයා ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදිලා සද්ධාවේ පිහිටවන්න, ධර්මය අහන්න කියලා එවන්න ඇති මෙහෙට. මේ ලංකාවේ බණ ඇහෙන ප්‍රදේශවල අම්මලාගේ කුසවල් වලට එවන්න ඇති. දැන් ඉපදුනාට පස්සේ ෆෝන් එක ඔබ ඉන්නවා. කෙල්ලෙක් මත් එනහිනවා. මොකද්ද වෙලා? අර දෙවිවරු කම්බුලට අත තියාගෙන ඉන්න. යකෝ අපි ඇවිවේ මොකටද මේක මොකද්ද කරන්නේ? කට්ටියක් කොරියාවේ පනින්න දඟලනවා. කට්ටියක් රුසියාවේ පනින්න දඟලනවා. කට්ටියක් සෝමාලියාවට යන්න දඟලනවා. ඉතින් කල්පනා කරනවා අයියෝ අපි ඇවිවේ මොකටද මොන්ට මොකද්ද උනේ කියලා. ඊටාම සුළු කලයි මේ දහම තියෙන්නේ. සද්ධාවේ පිහිටන්න ලොකු අනුග්‍රහයක් ලැබෙන්නේ මේ යුගයේ විතරයි. යුද්ධ පැතිරුණොත් දහම පුරුදු කරන්න බෑ. ඒක අසමය සමය කාලේ නැසන එකක් යුද්ධය කියන්නේ. ධර්මයේ හැසිරෙන්න බෑ. යුද්ධ කලබල අරගල ඇති වුණොත් මේ වගේ එකතු වෙලා බනහන්න බෑ. පිංකම් කරන්න බෑ. ඔළුව කුරුවල් වෙනවා ෆෝන් එකෙන්වත් බණක් අහන්න බෑ ඒ කාලෙට. නිවුස්මයි බලන්නේ කොහෙටද ගැහුවේ, කී දෙනෙක් මැරිලාද, අතන මොකක් වෙලාද කියලා බනහන්නේ නැහැ එතකොට. යුද්ධ කලබල කියලා කියන්නේ පින් තියෙන කෙනාට ධර්මයේ හැසිරෙන්න බැරි කාලයක්. සාගතේ දුර්භික්ෂය කියන්නේ පින් තියෙන කෙනාට ධර්මයේ හැසිරෙන්න බැරි කාලයක්. මේ තෙල් ප්‍රශ්නේ උග්‍ර වෙලා, බඩු මිල ඉහළ ගිහිල්ලා මිනිත්තු කුපිත වෙලා මේක මොකක් හරි පැත්තකට පෙරලිලා ආය කණ්ඩ බොණ්ඩ හිග කාලයක් ආවොත් කොච්චර ඔයා ගාව සල්ලි තිබ්බත් කඩවල් වහලා නම් බඩු එන්නේ නැත්නම් තෙල් නැත්නම් වියදම් වැඩි නම් ඒක ගේන්න යන්න ඔයාලට වාහනෙට තෙල් නැත්නම් බහල් ගෙනාවට උයන්න ගෑස් නැත්නම් දරත් නැත්නම් ඒක මදිවට කරන්ට් එක ගියොත් ඔය වෙලාවට කණ්ඩක් බොණ්ඩක් නැතු ඉඳගෙන බනහන මිනිස්සු ඉඳි. පහන තියෙනකොට කියනවා මුල් දවස් ටිකේ කියනවා තෙල් ඩිංගිත්තක් දාපල්ලා. තෙල් ගණන්. ඔයාලා තියෙන බුදු පහනට තෙල් අඩු කරන තැන ඉඳලා ඔයාගේ සද්දාව අඩු වෙන්නේ. ඊට පස්සේ කියනවා හැමදාම පහන තියන්න ඕනේ නැහැ බොහෝ දවසට පහනක් තියමු. එතකොට හිතෙනවා පහනක්වත් පත්තු කරගන්න විදිහක් නැහැ වියදම් සැරයි. ඒක එන්න කලින් ධර්මයේ හැසිරෙන්න කිව්වා. එදාට මොනවා වුණත් මේ අහපු අද මේ බණ අහන එක ඔයාට පවක් නෙවෙයි. ඔයා මේ ධර්මයේ හැසිරෙන එක ඔයා දුගතියට ගෙනියන එකක් නෙවෙයි. ඔයා මේ ධම්සෝන්දේ බණ අහපු එක ඔයාට පස්සේ මොනවා වුණත් මේක නම් ඔයාව අපායට ගෙනියන්නේ නැහැ. ඔයාව සුගතියට ඔසවලා දැම්මොත් ඔයා මේ දුකෙන් එතර කළොත් මේ බණ අහන්න ආපු එකම තමයි. ඔයාව උස්සලා දාන්නේ සුගතියට. ඔයාව එතර කරවන්නේ. ඒ නිසා සාගතයක් එන්න කලින් ධර්මයේ හැසිරෙන්න කිව්වා. දුර්භික්ෂයෙන් කලින් ධර්මයේ හැසිරෙන්න කිව්වා. සොර සතුරු කරදර එන්න කලින් ධර්මයේ හැසිරෙන්න කිව්වා. ආර්ථික හිගේ එනකොට, මිල මුදල් හිගේ එනකොට මිනිස්සු හොරකම් කරන්න ගන්නවා. තියෙන තැන් වලින් කඩන්න ගන්නවා, පොල් කඩනවා, පළතුරු කඩනවා. ගෙවල් කඩනවා, රත්තරන් හොරකම් කරනවා. එතකොට හැම වෙලාවෙම බයෙන් ඉන්න වෙන්නේ. මේ බනහල යන ඩිංගට මොකක් වෙයිද කියලා ගින්දරෙන් ඉන්නේ. අනේ බනක්වත් අහගන්න යන්න විදියක් නැහැනේ මේ හොරු කරදරේ නිසා. එළිය දාලා තිබ ඇඳුම් කෑල්ල හොරකම් කරනවනේ මුන් කියන දැනට එනවා. හොරහතුරු කරදර එන්න කලින් ධර්මයේ හැසිරෙන්න කිව්වා. ඒ නිසා ඉදිරියට කොයි වගේ පරිසරයක් එයිද දන්නේ නැහැ. ඉතින් පින්වතුනි මේ ධර්මය අහලා ශ්‍රද්ධාවම උපදව ගන්න